ප්‍රතික්‍රියා 25ක් ඉවර කරලානේ තියෙන්නේ. 26 වෙනි ප්‍රතික්‍රියාව විදිහට මම දාන්නම්. මෙතන ජලීය NaOH. ජලීය NaOH. තනුක NaOH උනත් අවුලක් නැහැ. ජලීය තනුක දෙකම එකයි ඈ. ඒක 26. එතකොට වෙන්නේ මේ Cl Br I අයින් වෙලා ඒ වෙනකොට OH එකක් වදින එක. එතන කොතන Cl එක Br I එක තිබ්බත් අවුලක් නැහැ. හරි ඊට පස්සේ අපිට OH එකක් Cl කරගන්න ඕන නම් අපි දාන්නේ එක්ක PCl3 එහෙම නැත්නම් PCl5. මේකත් ලියා ගන්න. OH එක Br කරන්න දාන්නේ කවුද? PBr3 PBr5 නෑ ඒ වුණාට HBr. OH එක I කරන්න දාන්නේ PI3 එහෙම නැත්නම් HI. ත්‍රි ප්‍රතික්‍රියා ලියමු මේක 26 නේ. මේක එතකොට 27 28 29 හරි නේද? හරි. එතකොට මෙන්න මේ BR එකකට ජලීය NOH දාලා තියෙන්නේ. මේකමයි ප්‍රතික්‍රියාව. මේ 26 වෙනි ප්‍රතික්‍රියාවමයි ඈ. හරි. ඒකත් මම 26 කියලා මෙතනම දාන්නම්. එකම ප්‍රතික්‍රියාව තමයි තියෙන්නේ. හරි. ඒ ප්‍රතික්‍රියාව ටික මට තේරෙන්නේ නැති 26 දී කරන්නේ මේ Cl Br I අයින් කරලා OH එකක් ගන්නවා. එතකොට 26 ප්‍රතික්‍රියාව මොන වර්ගයේ ප්‍රතික්‍රියාවක්ද? ඒ ප්‍රතික්‍රියාව අදාළනේ ඇල්කිල් හෙලයිඩ් වලට. ඇල්කිල් හෙලයිඩ් වල Cl Br අයින් කරලා OH එකක් ගන්නවා. මොකද්ද? 26 ප්‍රතික්‍රියාව අදාළ වෙන්නේ ඇල්කිල් හෙලයිඩ් වල නියුක්ලියෝෆිලික් ආදේශ. හරි නේද? ඇයි ආදේශ කියන්නේ? පයි බන්ධන කඩන්නේ නැහනේ. අර Cl එක Br එක I වෙනුවට OH එකක් ගහනවා. OH මයිනස් තමයි නියුක්ලියෝෆිලික්. එතකොට 26 අපි ලියමු. අර අමතර කොලේ අරන් ලියන්න 26 ප්‍රතික්‍රියාව ඇල්කිල් හෙලයිඩ් වල මොකක්ද ඇල්කිල් නියුක්ලියෝෆිලික ඔය ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා කරන්නේ ඇල්කීනයි ඇල්කයිනයි බෙන්සීනුයි විතරයි ඈ. අනිත් අය ඔක්කොම නියුක්ලියෝෆිලික තමයි. තේරෙනවද කියන එක? එතකොට පැටලෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඉලෙක්ට්‍රෝෆිලික කරන්නේ කවුද? ඇල්කීනයි ඇල්කයිනයි බෙන්සීනුයි විතරයි. අනිත් හැමෝම නියුක්ලියෝෆිලික. ඇල්කිල් හෙලයිඩ් මොනවද කරන්නේ කියලා ඒවා නියුක්ලියෝෆිලික. එතකොට නියුක්ලියෝෆිලික මේක ආදේශ ප්‍රතික්‍රියාව. හරිද? නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව කියලා ලියන්න. ඊගාවට 27 28 29 දී වෙන්නේ මේ OH එක වෙනකොට Cl එක. හරි? මේ OH එක මෙතනින් කඩනවා. ඒක මධ්‍ය සාරණ ප්‍රතික්‍රියාවක්. හරි? එහෙනම් 27 28 29. ඒකෙදි කරන්නේ මධ්‍ය සාරයේ OH එකක් වෙනකොට Cl Br I බඳින එක. එහෙනම් ඒක මධ්‍ය සාරවල නියුක්ලියෝෆිලික මොකද්ද? ආදේශ. හරි දැන් මේකෙදී නියුක්ලියෝෆිලික OH මයිනස් ඒකත් දාගන්න. මයිනස් එක O මත. මේකෙදී නියුක්ලියෝෆිලික 27 නම් නියුක්ලියෝෆිලික Cl මයිනස් 28 නම් Br මයිනස් 29 නම් I මයිනස්. ඔන්න නියුක්ලියෝෆිලික. ඔබ බලන්න තේරෙනවද කියලා ඒක දැන්. මෙතනදී මේ 26 ප්‍රතික්‍රියාව ඇල්කිල් හෙලයිඩ් වල නියුක්ලියෝෆිලික් ආදේශ. ඒකෙදි වෙන්නේ Cl Br I වෙනකොට OH එක බැඳෙන එක. OH මයිනස් බැඳින්නේ. 27 28 29 ප්‍රතික්‍රියාවේදී OH වෙනුවට Cl Br I බැඳෙන එක වෙන්නේ. ඒක මධ්‍ය සාරවල නියුක්ලියෝෆිලික් ආදේශ. හරි? ඒක පටල ගන්න එපා. හරි ඒක පිළිවෙලට පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ. හරි අංක 30 ප්‍රතික්‍රියාව මම ගන්නෙ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය මේ ප්‍රාථමික මත්සාරයන්නේ. OH එක අග. ඕකට PCC දැම්මොත් හම්බෙන්නේ ඇල්ඩිහයිඩ් එකක්. අගට OH අරගෙන PCC දැම්මොත් ඇල්ඩිහයිඩ්. අගට OH අරගෙන H+KMnO4 දැම්මොත් ප්‍රබල ඔක්සිකරණයක්. එතකොට හම්බෙන්නේ කාබොක්සිලික් අම්ලයක්. හරි? එතකොට මේක අග OH එකක් අරගෙන එතන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අග OH එකක් අරගෙන මේ මෙතන අගට OH එකක් කරන් PCC දාලා දුබල ඔක්සිකරණය කරොත් ඇල්ඩිහයිඩ්. ප්‍රබල ඔක්සිකරණය කරොත් කාබොක්සිලික් අම්ලය. මතක තියාගන්න. ඊට පස්සේ මැදට OH එකක් අරගෙන PCC හරි H+KMnO4 ඕන එක්කෙනෙක් දාන්න පුළුවන්. PCC හෝ H+KMnO4 දැම්මොත් හම්බෙන්නේ කීටෝන් එක. මැද කීටෝන් එක හම්බෙනවා. හරි නේද? ඒතර ඒක දාගන්න අංක 32 ප්‍රතික්‍රියාව කියලා. හරි 32 ප්‍රතික්‍රියාව. හරි. එතකොට අර අමතර කොලේ ලියන්න 30 31 32 ප්‍රතික්‍රියා
ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේ 30 31 32 ප්‍රතික්‍රියා ලියන්න ඔක්සිකරණ ප්‍රතික්‍රියා වේ කියලා. හරි නේද? හරි. එතකොට අපි 32ක් කතා කරලා තියෙන්නේ. 33 වෙනි එක මේ ග්‍රීන් අඩ් හදන එක. ඒක විශේෂ ප්‍රතික්‍රියා වර්ගයක් නෙවෙයි. 33 ඉතින් ඇල්කිල් හැලයිඩයක් කොහේ හරි හදාගෙන ඒකට මැග්නීසියම් විතර දැම්මම ග්‍රීන් අඩ් හදනවා. මේ ග්‍රීන් අඩ් එක පුතේ මේ ලක්ෂණ දෙකක් ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මේ ග්‍රීන් අඩ් එක ලොකු ද්‍රවීකරණයක් තියෙනවා. මැග්නීසියම් වලට ලොකු ප්ලස් එකක් ඇවිල්ලා කාබන්ට ලොකු මයිනස් එකක් තියෙනවා. ඒ හින්දා ග්‍රීන් අඩ් අපි සලකන්නේ මේ හොඳ නියුක්ලියෝෆිලික් එකක් වගේම භස්මයක් කියලා. හරි? මේකේ භාෂ්මික ලක්ෂණ තියෙනවා. ඔයගලන්ට මතක නම් මේකට මේ 34 ප්‍රතික්‍රියාව. මෙතන පුතේ මේ දැන් මේ තියෙන ග්‍රීන් අඩ් ප්‍රතිකාරකයනේ. එතකොට මේ ග්‍රීන් අඩ් වලට සක්‍රීය H+ එකක් දැම්මොත් හරි සක්‍රීය H+ එකක් දැම්මොත් මෙන්න මේ කෑල්ල අයින් වෙලා මෙතෙන්ට H එකක් එනවා. එතකොට මේක හැදෙන්නේ මේ වගේ ඇල්කේනයක් හැදෙන්නේ. තේරෙනවද කියන සක්‍රීය H+ කියන්නේ මොකද්ද? ඕනෑම H+ එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ අග්‍රස් H3 ඇල්කයිනික H එක දැම්මහම මේ H එක මෙතෙන්ට ඇවිල්ලා CH3 වෙනවා. HCl එකක් දැම්මොත් මෙතෙන්ට H එකක් ඇවිල්ලා ඒ කියන්නේ දැන් මෙතනදී ග්‍රීන් අඩ් ක්‍රියා කරන්නේ H+ ගන්න එක. ඒ කියන්නේ භස්මයක්. ග්‍රීන් අඩ් වල වැඩ දෙකක් තියෙනවා. එකක් භස්මයක්. හරි භස්මයට උදාහරණ තමයි මෙතන තියෙන්නේ. අනිත් එක ග්‍රීන් අඩ් කියන්නේ නියුක්ලියෝෆිලික් එක. හරි ඒකට උදාහරණ තමයි මෙතන අපි කතා කරන්නේ. ග්‍රීන් අඩ් වල වැඩ දෙකක් තියෙනවා. මම දාන්නම්කෝ මෙතන සිම්පල් A භස්මයක් විදිහට මෙතන සිම්පල් B නියුක්ලියෝෆිලික් එකක් විදිහට. හරි ග්‍රීන් අඩ් ඒ ආකාර දෙකටම ක්‍රියා කරන භස්මයක් විදිහට ක්‍රියා කරන ග්‍රීන් අඩ් කොහෙන් හරි H එකක් ඇදලා ගන්නවා. H එකක් ඇදලා ගත්තාම මෙතන CH3 CH2 CH3 ඇල්කේන හදනවා. ඇල්කේන හදන විදිහක්. ඊට අමතරව ග්‍රීන් අඩ් වල මේ කාබන් මත තියෙන ලොකු මයිනස් එකකින් හින්දා එයාට නියුක්ලියෝෆිලික් එකක් විදිහට ක්‍රියා කරන්නත් පුළුවන්. භස්මයක් විදිහට ක්‍රියා කරන්නත් ඒ මයිනස් එකකින් හින්දා. එයාට පුළුවන් මේ මයිනස් එකකින් ලොකු H+ ඇදලා ගන්න. හරි එතකොට මේ ප්‍රතික්‍රියාවට මම දානවා 34 වගේ. එතකොට මතක තියාගන්න 34 ප්‍රතික්‍රියාව අර අමතර කොලේ උගල ලියන්න. හරි අමතර කොලේ ලියන්න අංක 34 ප්‍රතික්‍රියාව ග්‍රීන් අඩ් ප්‍රතිකාරකය භස්මයක් ලෙස ක්‍රියා කිරීමට උදාහරණ වේ. අංක 34 ප්‍රතික්‍රියාව ග්‍රීන් අඩ් ප්‍රතිකාරකය භස්මයක් ලෙස ක්‍රියා කිරීමට උදාහරණ වේ. හරි ඊට පස්සේ මෙතන ප්‍රතික්‍රියා සෙට් එකක් තියෙනවා අපි ඒ ටිකත් බලමු.